මෙතන එක කොටුවක් තියෙනවා. උතර නෑ අයියා. මෙතනක් තියෙනවා තව කොටුවක්. ඊළඟ එක මෙතනක් තව කොටුවක් තියෙනවා. මෙතනත් කොටුවක් තියෙනවා. ඒක පොඩ්ඩක් කැඩිලා. මෙතනත් ඒ විදිහම කොටුවක් තියෙනවා. අය එතකොට මෙතනත් කොටුවක් තියෙනවා. ඊට පස්සේ අවක බැලුවනේ අපි. ඔව් මේකට බැලුවා. මේකත් මෙතනත් කොටුවක් තමයි තියෙන්නේ. මෙතනත් තියෙන කොටුවක්. ඊළඟට මේක මැදට වෙන්න චූටි හිල් තුනක් ගහලා තියෙනවා. මේක පේන්නේ නැහැ වතුර නිසා. බෝර් කටු ගහපුවා. පේට් එක නිකන් සවුතු පල්ලු කරලා දාලා තියෙනවා. ඊට පස්සේ ඊට තව ටික දුරකින් මේ ගලේම මෙහෙම යනකොට අපිට සෙට් වෙනවා පොකුණක්. සාමාන්‍ය වලක් අපි ඒක ඉස්සෙල්ලා හිඳපු වල අපි පොඩ්ඩක් ඉහළ බැලුවා. මෙතන ලස්සන තිබිලා තියෙනවා මේ ගල් කැඩිලා කඩලා එක එක මගුලක් වෙලා වගේ. මෙතන තියෙනවා චූරි බෙහෙත් ඇඹරුමක් වගේ එකක්. මෙතන මෙතන ඊට පස්සේ තවත් තියෙනවා ඊට චුට්ටක් එහා පැත්තින් වලක්. පොකුණක් වගේ පොඩි එකක්. මෙතනක් තියෙන සාමාන්‍ය මේ වලක්. මෙතන ඊට පස්සේ මෙතනින් එහාට නම් කැලේ පොඩ්ඩක්. ඊට පස්සේ ඔය දෙක අතර මැදින් මේකයි මේ අතර මැදින් තියෙනවා පොඩි ඕවර්ෆ්ලෝ වෙනවා වගේ මේ පොඩි හිල් තව්වක්. සාමාන්‍ය වතුර ඒකෙන් වතුර ටිකක් බහිනවා. මෙන්න මෙතනින් තමයි මේ වතුර ටිකක් බහිනවා වගේ පෙන්නනවා. මෙන්න මෙතනින්. ඒක ඩෝරේටත් ඒ විදිහම ටික ටික අඩු වෙනවා. මේකට ගිනිසීඩලියක් සාමාන්‍ය දැම්මොත් ටික දුරක් යනවා. සාමාන්‍ය අඩි 5ක් 4ක් විතර ගිහින් මඩට තමයි ගිහින් වදින්නේ. අපි දාලා බැලුවා. මේ අවුලක් නැහැ ඕන දෙයක් කරත හැකි මේ හරියේ. ඝන කැලයක් මැද මේක තියෙන්නේ. අපි හිතනවා ඔබට පැහැදිලිව මේ වීඩියෝ එක දකින්න ලැබෙන්නේ නැති කියලා. ඒ වගේම තමයි මොවුන් මෙතන කියන ආකාරයට මෙතන ඝන කැලෑවක් තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ බොහෝ දුරට මේක රක්ෂිත වනාන්තරයක තියෙන ගල් තලාවක් තමයි අපිට පේන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ වගේ සිදුරු තියෙන්නේ ඇයි කියලා අපි කතා බහ කරොත් එහෙම ගොඩක් වෙලාවට මෙවැනි සිදුරු නිර්මාණය කරලා තියෙන්නේ වහලයක් ඉදි කරන්න ගල් කණු වෙන්න පුළුවන්. නැත්නම් කඳන් මේ සිදුර ඇතුළට බස්සලා ඒ කඳන් උඩ වහලයක් ගහන්න සමහරක් විට ඒ කාලයේදී ඒ වගේ ක්‍රමවේදයක් භාවිතා කරලා තියෙනවා. ඒ වගේම අත්‍යටක් දානවා නම් එහෙම. ඒ කියන්නේ මේ ගල් පොත්තේ උඩට යන්න ඕන නම් පඩිපෙලක් වාගේ Tamanට මේ අත්යට අල්ලගෙන යන්න ඕන නම් ඒ වගේ සිදුරු නිර්මාණය කරලා අත්යට නිර්මාණය කරපු අවස්ථා අපි දැකලා තියෙනවා. ඉතින් එවැනි දේවල් සමහරක් විට මෙතන තියෙන්න පුළුවන්. ඉතින් මෙහි වට ප්‍රමාණය නැත්තම් මෙහි ඉන්න ප්‍රදේශීය කට්ටියන් ඇහුවොත් එහෙම මෙතන ඉතිහාසයේ මොන වගේ දෙයක් තිබුණාද කියලා ඉතිහාස කතාවත් එක්ක අපි හොඳින් මේ කතාව ගලපගත්තොත් එහෙම හරි තොරතුරක් හරි විදිහට අපිට හොයා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී මොවුන් කියන සමහරක් දේවල් රියල් විදිහටම ඇත්ත. නමුත් සමහරක් ඒවා ඔවුන් දන්න ආකාරයෙන් බලනකොට ඒවා ස්වභාවික පරිසරයේ තියෙන දේවල් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඔබගේ අදහස මොන වගේද? මෙතන මොන වගේ දෙයක් තියෙනවද කියලා ඔබට පුළුවන් පැහැදිලි අදහසක් ඉදිරිපත් කරන්න කමෙන්ට් එකක් විතරයට. ඔබට පුළුවන් යකුඩාවනා channel එකත් එක්ක තවමත් සම්බන්ධ වෙන්න බැරි වුණා නම් දැන්ම විනාඩියක් අරගෙන යකුඩාවනා channel එක subscribe කරන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එකට like කරන්න. මොකද ඔබ වගේම ඉතිහාසයට පෞරාණික දේවල් වලට නිදන් වස්තු වලට ආසා කරන කෙනෙකුට අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක රෙකමන්ඩ් කරන්නේ ඔබේ දාන like එකෙන්. ඉතින් මේ දක්වා මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට බොහොම ස්තුතියි. අපි අදට ගිහිල්ලා යන්න. ඕකේ.
thank you